අද අපි බල ගොඩබිමයින් දරුණතම විශේෂයිත සර්පයින් 10 දෙනා කවුද කියලා. මේ ලයිස්තුවේ 10 වෙනියට ඉන්නේ ඩෙත් ඇඩර් කියලා හඳුන්වන. එහෙම නැත්නම් සිංහලෙන් දෙපත් කළුව කියලා හඳුන්වන සර්ප. මෙයාලගේ බාහිර පෙනුම ගත්තොත් මෙයාලට තියෙන ත්‍රිකෝණාකාර හිසක්. ඒ වගේම මෙයාලගේ පැහැ තද දුඹුරු අලු කළු වගේ පාට වලින් දකින්න පුළුවන්. මෙයාලා දෂ්ට කිරීමකදී නිකුත් වෙන විෂ අපේ ස්නායු පද්ධතියට තමයි බලපාන්නේ. ඊට පස්සේ අපේ සිරුරේ අංශභාග තත්ත්වයක් ඇති වෙනවා. අවසානයේදී මෙයාලගේ විෂ නිසා ශ්වසන පද්ධතිය බිඳ වැටලා ඒ පුද්ගලයා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලට ඉතාමත් වේගවත් දෂ්ට කිරීම තමයි තියෙන්නේ. ඒ වගේම මෙයාලා දෂ්ට කරපු ස්ථානයේ කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා නොදැනුවත් වුණත් මෙයාලගේ දෂ්ටනය කිරීමක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා මෙයාලා තවත් මාරාන්තික වෙනවා. ඕස්ට්‍රේලියානු මහද්වීපයේ කාන්තාර ප්‍රදේශවල මෙයාලා වාසය කරනවා කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. 9 වෙනි ස්ථානයේ ටයිගර් ස්නේක් කියලා හඳුන්වන සර්ප විශේෂය. මෙයාලගේ බාහිර පෙනුම තුඹුරු හෝ කළු පැහැ පසුබිමේ කහපාට වෛරම් දකින්න පුළුවන්. මෙයාලා දෂ්ට කිරීමකදී නිකුත් වෙන විෂ අපේ ස්නායු පද්ධතියට, පේශී සෛල පද්ධතියට සහ රුධිර සංසරණ පද්ධතියට බලපාලා ඒ පුද්ගලයාගේ මාරාන්තික තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. මේ සර්ප විශේෂයත් අපිට හම්බෙන්නේ ඕස්ට්‍රේලියානු මහද්වීපයේ. මේ ලයිස්තුව 8 වෙනියට අපිට හම්බෙන්නේ මෙයා අනිත් සර්පයන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වුවත් ඉතාමත් විෂසහිත භයානක සර්පයෙක්. මෙයාගේ සිරුර සම්පූර්ණයෙන් කරපතු වලින් ආවරණය වෙච්ච උඹුරු සහ අලු පාටින් නගින්න පුළුවන්. මෙයාලගේ විෂ අපේ රුධිර සංසරණ පද්ධතියට බලපාලා අභ්‍යන්තර රුධිර වහනය වීම වගේම අනවශ්‍ය රුධිර කැටි ගැසීම් ඇති වෙලා මරණය ඇති වෙන්න පුළුවන්. මෙයාලගේ ව්‍යාප්තිය අප්‍රිකානු මහද්වීපයේ මැද පෙරදිග සහ දකුණු ආසියාතික රටවල් වල දකින්න පුළුවන්. 7 වෙනි ස්ථානයේ ඉන්න තිත්පොළඟ. මෙයාලා අපිට දකුණු ආසියාතික රටවල් වල ඒ කියන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල් වල දකින්න පුළුවන්. මෙයාලගේ විෂත් බලපාන්නේ අපේ රුධිර සංසරණ පද්ධතියට. ඒ වගේම මෙයාලා දෂ්ට කරපු ස්ථානයේ ඉතා විශාල වේදනාවක් ඇති වෙනවා. 6 වෙනි ස්ථානයේ ඉන්න තෙල් කරවල. මෙයාලා බාහිර සිරුර තද කළු පාට දිලිසෙන ස්වභාවයකින් යුක්ත වෙනවා. මෙයාලගේ විෂ බලපාන්නේ අපේ ස්නායු පද්ධතිය. මේ නිසා සිරුරේ අංශභාග තත්ත්වයක් ඇති වෙලා අවසානයේදී ශ්වසන ක්‍රියාවලිය බිඳ වැටලා ඒ පුද්ගලයා මිය යන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ දෂ්ටනය කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා නොදැනුවත් වුණත් මෙයාලගේ දෂ්ටනයක් සිද්ධ වෙන්න පුළුවන්. මෙයාලා ජීවත් වෙනවා කියලා දැනට වාර්තා වෙලා තියෙන ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ දකුණු ආසියාතික රටවල් වල. මේ ලයිස්තුවේ 5 වෙනි ස්ථානය ගන්න අපි හැමෝම දන්න නාගය. මෙයා තමයි ලෝකේ ජීවත් වෙන විශාලම විෂසහිත සර්පයා. මෙයාලගේ විෂ කොතරම් ප්‍රබලද කියලා කිව්වොත් එහෙම මෙයාලගේ දෂ්ටනයකින් විශාල අලියෙක් වුණත් එකපාර මාරලා දාන්න පුළුවන්. මෙයාලගේ විෂ බලපාන්නේ අපේ ස්නායු පද්ධතියට. මෙයාව අපිට හම්බෙන්නේ චීනය සහ දකුණු ආසියාතික රටවල් වලදී. 4 වෙනි ස්ථානයේ ඉන්නේ අප්‍රිකාවේ සැවානා තනබිම් වල ජීවත් වෙන බ්ලැක් මම්බා කියන සර්පයා. මෙයාලා තද දුඹුරු අලු වගේ පාට වලින් දකින්න පුළුවන්. මෙයාලට සීන් දිග සිරුරක් තමයි තියෙන්නේ. මෙයාලගේ දෂ්ටනයකදී නිකුත් වෙන විෂයෙන් එකපාර මිනිස්සු 25ක් වගේ ප්‍රමාණයක් මරලා දාන්න පුළුවන්. මෙයාලගේ විෂ බලපාන්නේ අපේ හදවතට සහ ස්නායු පද්ධතියට. මෙයාලගේ විෂ අපේ සිරුරද ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. මේ නිසා ප්‍රතිකාර කරන්න කලින් ගොඩක් වෙලාවට ඒ පුද්ගලයා මිය යනවා. මේ නිසා මේ සර්පයා ඉතාමත් මාරාන්තික සර්පයෙක් කියලා හඳුන්වනවා. 3 වෙනි ස්ථානයේ ඉන්නේ හෝස්ටල් ටයිපෑන් කියලා හඳුන්වන ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන තවත් අධික විෂසහිත සර්පයෙක්. මෙයාගේ එක් දෂ්ට කිරීමකදී නිකුත් වෙන විෂෙන් හොඳින් වැඩුණු මිනිස්සු 56ක් වගේ ප්‍රමාණයක් මරලා දාන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ විෂත් බලපාන්නේ අපේ ස්නායු පද්ධතියට. ඉක්මනින් ප්‍රතිකාර කරන්න බැරි වුණත් එහෙම මිනිත්තු 30ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඒ දෂ්ට කරපු පුද්ගලයා මිය යන්න අවදානමක් තියෙනවා. දෙවනියට ඉන්නේ ඊස්ටර්න් බ්‍රවුන් ස්නේක් කියලා හඳුන්වන ඕස්ට්‍රේලියානු මහද්වීපයේ ජීවත් වෙන තවත් සර්පයෙක්. මෙයාලා කළු හෝ දුඹුරු පාටින් දකින්න පුළුවන්. මෙයාලගේ විෂත් බලපාන්නේ අපේ ස්නායු පද්ධතියට සහ රුධිර සංසරණ පද්ධතියට. මේ ලයිස්තුවේ පළවෙනියට ඉන්නේ ඉන්ලන්ඩ් ටයිපෑන් කියලා හඳුන්වන ලොව ප්‍රබලතම විෂක් තියෙන සර්පයා. මෙයාලගේ දෂ්ට කිරීමකදී නිකුත් වෙන විෂ එකපාර මිනිස්සු 100ක් වගේ ප්‍රමාණයක් මරලා දාන්න පුළුවන්. මෙයාලගේ විෂ අපේ ස්නායු පද්ධතියට, රුධිර සංසරණ පද්ධතියට සහ පේශී සෛල පද්ධතියට බලපා මිනිත්තු 45ක් වගේ ප්‍රමාණයක් ඇතුළත ඒ පුද්ගලයා මිය යන්න පුළුවන්. ඒ වගේම මෙයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියානු මහද්වීපයේ ශුෂ්ක ප්‍රදේශ කිහිපයක විතර. මේ සර්පයා ගොඩක් වෙලාවට පහර දීම වලට පෙළඹෙන්නේ නැති ගොඩක් නිද්‍රාශීලී සර්පයෙක්. ඒ වගේම මෙයාගේ විෂයට සාර්ථක ප්‍රතිවිෂකුත් අද වෙනකොට නිපදවලා තියෙන නිසා මෙයාලගේ දෂ්ටනය කිරීම නිසා අද වෙනතුරු එක් මරණයක්වත් වාර්තා වෙලා නැහැ.